ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවේ දැන් වැඩි ක්වොලිටි ෆිල්ම්ස් හැදෙන්නේ නැහැ කියලා. ඒ වගේම ෆිල්ම්ස් හැදුනත් ඒවා ප්‍රොඩියුසර්ස්ලා හිතන තරම් හිට් වෙන්නේ නැහැ. මොකද කියනනම් දැන් තියෙන තරඟකාරී ලෝකයේ හැමදාම සාම්ප්‍රදායික විදියට සහ ක්‍රියේටිවිටි එක නැතිව ඉස්සරහට යනවා කියන එක නම් එච්චර ලේසි දෙයක් නන් නෙමෙයි. ඒත් ඔයාලා දන්නවද මීට ටික කාලයකට උඩදී ලංකාවේ සිනමාවත් ඉන්දියාවේ සිනමාව එක්ක පවා කරට කර හැප්පුණා කියලා. කොටින්ම කියනනම් ඒ කාලේ විදේශ ෆිල්ම් වල පවා රඟපාන්න අපේ රටේ ඉඳපු දක්ෂ නළුලු ලිලියොන්ට නිතරම වගේ අවස්ථාවන් හම්බ වුණා. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ පෙරලිකාර වෙනස සිද්ධ කරන්න මූලික වුණ සුපිරි නළුව තුන්දෙනෙක් ගැන. මේ තුන්දෙනා ගැන නොදැනුවත් කෙනෙක් නම් අදටත් හොයාගන්න නැති තරම්. වීඩියෝ එකට යන්න කලින් මාව අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න වගේම අන්තිම තප්පරේ දක්වා මෙන්න මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙම ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටින්න කැමතියි. එහෙනම් ඉතින් තවත් වැඩි කතා නැතුව අපි ඉක්මනටම යමු අපේ වීඩියෝ එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන පළවෙනි බලකණුව තමයි අපි කවුරුත් දන්න අඳුරන ගාමිණී ෆොන්සේකා මහත්තයා. ගාමිණී මහත්තයා ඉපදෙන්නේ 1936 අවුරුද්දේ අප්‍රේල් මාසේ. ඉතින් පොඩි කාලේ ඉඳලම සමාජයක ගැටිලා ගොඩක් නම්බුකාර විදියට හිටපු මෙන්න මෙයාට සිංහල සිනමාව ගැන ලොකු උනන්දුවක් ඇති වෙනවා. ඉතින් ගාමිණී මහත්තයට ඕන වෙනවා චිත්‍රපටි අධ්‍යක්ෂකයෙක් වෙලා මෙන්න මේ සුපිරි ෆිල්ම්ස් හදන්න. ඒ වෙද්දි මෙයාට රඟපාන ලොකු උනන්දුවක් තිබිලා නම් නැහැ. කොහොම හරි ගාමිණී මහත්තයට චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්න එක පටන් ගන්න කලින් චිත්‍රපටි වල රඟපාන්න chance එකක් හම්බෙනවා. මෙන්න මේ විදිහට චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්න නම් ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන නිසා මේ වෙනුවෙන් සූදානම් වෙන්න සහ ඉක්මනින්ම ජනතාව අතරට යන්න තියෙන හොඳම විදිය තමයි නළුවෙක් වෙන එක කියලා ගාමිණී ෆොන්සේකා මහත්තයට ඒ කාලේ හිතෙන්නේ නැති. මොකක්දෝ වාසනාවකට වගේ ගාමිණී ෆොන්සේකා මහත්තයා රඟපාපු චිත්‍රපටි හැම එකක්ම වගේ දෙස් විදෙස් රසිකයෝ ගොඩක් ආදරෙන් වැළඳගත්තා. මෙන්න මේකට ප්‍රධානම හේතුව තමයි ගාමිණී ෆොන්සේකා කියන චරිතේ ෆිල්ම් එකක චරිතයකට විතරක් සීමා නොවි ඒ චරිතවල ජීවත් වෙන්න පටන් ගැනීම. ඉස්තර කතාවලට අනුව ගාමිණී ෆොන්සේකා මහත්තයා ෆයිට් සීන් එකක් කරන්න යද්දි ඒකේ රඟපාන කට්ටියට කියනවලු එයාට ඇත්තටම ගහන්න කියලා. එතකොට තමයිලු ඒකේ ඇත්ත ෆීලිං එක එයාට එන්නේ. ඉතින් වැඩි තාක්ෂණයක් නොදියුණු කාලේ තාත්වික විදියට ෆිල්ම් එකක් ෂූට් කරන්න ගාමිණී වගේ නළුව දරපු මහන්සිය දැන් ඉන්න අයට නම් ගොඩක් ලොකු හීනයක් තමයි. ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ මම පෞද්ගලිකව ආස කරන එක ෆිල්ම් එකක් තමයි කවුද රජා කියන්නේ. ඒ ෆිල්ම් එක මාරම ආතල් වගේම පට්ට සුපිරි ස්ටෝරියකුත් තියෙනවා. ඒ ඇරෙන්න ලෝකෙ පුරා නම් දරාපු බර ෆිල්ම් සෙට් එකක් සහ අවෝඩ් සෙට් එකකටත් ගාමිණී ෆොන්සේකා මහත්තයා තනියෙන් මුරුමකම් කියනවා. ඉතින් මෙන්න මේ විදියට රඟපෑම් වලින් විතරක් නතර නොවුණු මෙන්න මේ විශිෂ්ට බලකණුව චිත්‍රපටි අධ්‍යක්ෂණය කරා වගේම විවිධ අවස්ථාවන් වලදී දේශපාලනයටත් අවතීර්ණ වුණා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ජීවත් වෙච්ච කාලේ සුපිරිම බැඩ්ඩෙක් වුණු ගාමිණී ෆොන්සේකා 2004 අවුරුද්දේදී heart attack එකක් නිසා අකාලේ ජීවිතෙන් සමුගන්නේ මුළු ශ්‍රී ලංකාවේම රසික හදවත් දුකින් පුරවන ගමන්. ඒ වෙද්දී යාට අවුරුදු 68ක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් යාළුවනේ මම ඊටමත් කෙටියෙන් තමයි ගාමිණී මහත්තයාගේ මෙන්න මේ විස්තර වලට ඉදිරිපත් කරේ. සංශෝධනය වෙන්න ඕන දේවල් සහ අලුතෙන් ඇඩ් වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඉක්මනින් එක පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අපි කතා කරන්න යන සිනමාවේ දෙවනි විශිෂ්ට බලකණුව තමයි අපි හැමෝගෙම ආදරේ දිනාගත් විජය කුමාරතුංග මහත්තයා. විජය කුමාරතුංග කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මමයි රජා කියන ෆිල්ම් එක. ඒ වගේම ලංකාවේ සිනමාව අදටත් ස්තුතිවන්ත වෙන්න ඕන විජය කුමාරතුංග වගේ නළුවන්ට. මොකද කියනවා නම් මෙයාලා වගේ අය තමයි ඉස්සර ශ්‍රී ලාංකීය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරලා තියෙන්නේ. විජය කුමාරතුංග මහත්තයා ඉපදෙන්නේ 1945 අවුරුද්දේ ඔක්තෝබර්. ඒ වගේම මෙයා පොඩි කාලේ ඉඳන් ගොඩක් ආකර්ශනීය වගේම කැපී පෙනෙන පුද්ගලයෙක් කිව්වොත් හරි. තරුණ වයසට එද්දිම නළුවෙක් විතරක් නෙමෙයි ගායකයෙක්, කතිකයෙක් වගේම එක්තරා ආකාරයක දේශපාලඥයෙක් විදියටත් විජය ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. ඒ කාලේ ඉඳපු නළු නිලියොන් අතරින් පොදුවේ මිනිසුන් වසඟයටගත් නළුවෙක් විදියට තමයි විජය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. කරන ඕනම චරිතයක් තමන්ගේ කරගෙන තමන්ගේම ශෛලියකින් අන්න ඒ චරිතවලට පනවපුවපු යුනික් කැරක්ටර් එකක් තිබුණු නිසා විජය මහත්තයා රඟපාපු ෆිල්ම්ස් අදටත් අපි බලන්නේ මාර ආසාවකින්. විජය කුමාරතුංග මහත්තයා කසාද බැන්දේ අපි හැමෝම දන්න අඳුරන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියව. මේ විවාහය වුණත් විජයගේ දේශපාලන ජීවිතයට තිබුණු කැමැත්ත නිසා සිද්ධ වුණු දෙයක් කියලා තමයි ගොඩක් අය නම් කටකතා විදියට පවසන්නේ. ඉතින් සිංහල සිනමාව හොල්ලපු විජය කුමාරතුංග මහත්තයා ඉතාමත් අවාසනාවන්ත විදියට මෙන්න මේ ලෝකෙන් සමුගනිද්දී එයාට වයස අවුරුදු 44ක් විතරයි. ඉතිහාසයේ මෙන්න මේ වගේ සුපිරි නළුවෙක්ට සිද්ධ වෙන්න පුළුවන් අවාසනාවන්තම ඉරණමට තමයි විජයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. 1988 පෙබරවාරි මාසයේදී අවාසනාවන්ත විදියට විජය කුමාරතුංගව වෙඩි තියලා ඝාතනය කරලා දානවා. මෙන්න මේ ඝාතනය සිද්ධ කරපු කණ්ඩායම සහ මහමොලකරුවන් ගැන මෑතකදී පවා දැඩි කතාබහකට ලක් වුණා.
මෙන්න මේ ඝාතනය කොච්චර කුරිරුද කියනවා නම් විජයගේ ඩැමේජ් වුණ මූණ හදාගන්නවක්වත් ඒ කාලේ ඩොක්ටර්ස්ලට පුළුවන් වෙලා තිබුණේ නැහැ. ඉතින් විජයගේ මරණයත් එක්ක ටික කාලයක් සිංහල සිනමාව නතර වෙලා තිබුණ කිව්වොත් නිවැරදි. කොහොමුණත් විජයට මෙන්න මේ වගේ දෙයක් උනේ එයා සිනමාවට වඩා වැඩියෙන් දේශපාලනයට මැදිහත් වීම නිසා කියලා තමයි විජය ගැන දන්න කියන හැමෝම ගොඩක් මතපල කරන්නේ. අදටත් හිටියනම් ඉන්දියාවේ අමිතාබ් බච්චන් වගේ ලංකාවට ඉතුරු වෙන්නේ විජය කුමාරතුංග කියන එක තමයි මගේ මතය. ඉතින් විජය කුමාරතුංග මහත්තයාගේ කතාවේ ඇඩ් වෙන්න ඕන තැන් සහ වෙනස් වෙන්න ඕන තැන් ගැන අදහස් තියෙනම් ඔයාලට පහතින් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම විජය කුමාරතුංග මහත්තයාගේ මරණය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන එන්න ඕන නම් ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මේ වීඩියෝ එකට ලයික් 500ක් මට අරගෙන දෙන්න. ඔන්න ඉතින් මම අන්තිමටම අරගෙන එන්නේ සිංහල සිනමාවේ රන් සලකුණ වෙච්ච ජෝ අබේවික්‍රම මහත්තයා. ජෝ අබේවික්‍රම කියලා කියන්නේ පුංචි කාලේ ඉඳලම සිනමාවත් එක්ක හැප්පුණු ලොකු රංග පෞරුෂයක් තියෙන පට්ට දක්ෂ නළුවෙක්. මෙයා ඉපදෙන්නේ 1927 අවුරුද්දේ. ඒ වගේම ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම කියන්නේ එකිනෙකාට නොදෙවෙනි සුපිරි නළුවෝ. විජය කුමාරතුංග පවා මේ දෙන්නගේ ජූනියර් කෙනෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ජෝ අබේවික්‍රම ඇත්තටම ඇවිදින සම්මාන ගබඩාවක් කිව්වොත් නිවැරදි. එයාගේ හැම ෆිල්ම් එකකම වගේ අපිට බලාගන්න පුළුවන් චරිතය ඇඟට ආරූඪ කරගන්න අමුතු හැකියාවක්. කොමඩි චරිතවලදී ජෝ අබේවික්‍රම මහත්තයා අපේ හිනස්සවන්න කොච්චර දක්ෂද කියලා දන්නේ එයාගේ නියම රසිකයෝ විතරයි. ඒ වගේම තමයි මේ කාලේ TikTok එකේ පවා වෛරල් වුණ වැරි කතර කියන මූවි එකේ ක්ලිප්ස් ඔයාලට මතක ඇති. 1971 වගේ අවුරුද්දක රිලීස් වුණ වැලි කතර වගේ මූවි එකක් අදටත් කම්මැලි නැතුව බලන්න පුළුවන් කියන්නේ හිතන්නකෝ ඉතින් ඒ කාලේ එක කොච්චර ලොකු ෆීලිං එකක් වෙන්නේ නැද්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ අලුත් පරණ නළු නිළියෝ බර ගානක් එක්ක එකට එකතු වෙලා අතිසාර්ථක ෆිල්ම්ස් ගොඩක රඟපාපු ජෝ අබේවික්‍රම මහත්තයා සිංහල සිනමාවේ නැගී සිටීමට ලොකුම ලොකු හයියක් වුණා කිව්වොත් නිවැරදි. ජීවිතයේ අස්ථාවරකම නිසා අවුරුදු 84ක් ජීවත් වෙලා 2011 දී ජෝ අබේවික්‍රම කියන සුපිරි නළුවත් අපි අතරින් සදාටම සමු අරගෙන යන්න යනවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනව නේද ලංකාවට සිනමාව කියන සංකල්පය ආව කාලේ ඉඳන්ම මේ දක්වා අපි මෙච්චර වෙලා කතා කරපු ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම කියන සිනමාවේ මහා බලකණු තුන කොච්චරනම් ලොකු සේවයක් කරලා තියෙනවද කියන එක. අදට සිංහල සිනමාවේ අමරණීය නළුවන් මීට අමතරව ඕනතරම් ඉන්නවා වගේම ඒ හැම දිනටම ස්තුතිවන්ත වෙන්න අදටත් අපේ රටේ සිනමාව ආරක්ෂා වෙලා තියෙනවා කියන එක නම් මාරම මාර ඇත්තක්. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ තව තවත් බලන්න ඔයා ආස නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අවංක අදහසත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් ඉක්මනටම ඔයාව හමු වෙන බලාපොරොත්තු වෙන්න. මම අද ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම ජය වේවා.